ඔන්න අද අපේ පැත්තේ ඇසල කලාපයක් තියෙනවා. ඉතින් අපි කට්ටියත් එක්ක ඒක බලන්න යන්න හැදුවේ. ඒ වගේම ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවෝ ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ. ඉතින් අපේ නාංගි මමයි ඉතින් අම්මලා ඉස්සරහින් යනවා. හද වැඩි කට්ටිය සෙට් වුණේ නැහැ ප්‍රමෝද්ලා එහෙම. අපි යන් යන ගමන් බලන් යන්න. පෙනේ ඉදන්න කළුවරයි. අපි එනකොට ගන්න බලමු ඉතින්. ඉතින් යාළුවෝ දැන් තා ටික දුරක් තියෙනවා. අපි යන් හිමි. ඉතින් යාළුවෝ මෙන්න මෙතන ඉඳන් බලුප් වල ටික පටන් ගන්නවා. මේ ලස්සන නිකන් මාරු දාලා තියෙන දෙපැත්තට. මේ ටික ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් වගේ දැම්මා න ะ. ලස්සන දෙන්නේ. සෙනග ගොඩක් ඉන්න ඉස්සරහා. දැන් නම් තෝරනට ළඟයි. අපි යාළුවෝ දන්සලකුත් සෙට් වුණා. මේ ආසියායි කොටිම තොරණ වාහන වෙන්න බුද්ධ රුපියල් 100කට අත්කාචේ තොරම් වාහන වෙන්න ජීවිතේ පළවෙනි වතාවට වෙන්න අත්කාචේ තොරම් වාහන. ලොකුම තොරණයක් කොටිම තොරණ වාහන වෙන්න අම්බෝ යාළුවෝ සෙනග සෑහෙන අත්කාචේ තොරම් වාහන වෙන්න. ඉස්සරහ තොරණ යාළුවෝ. අතන දින අත්කාචේ තොරම් බලන්න කියලා එකක් මොකක්ද දන්නේ නැහැ සීන් එක. දන්නේ නැහැ. දන්සලට යනවද යන්නේ යාළුවෝ. නෙස්කැෆේද? කිරිවිඩි. අපි තොරම් වාහන වෙන්න. යාළුවෝ ඉතින් දන්සල කරගෙන ගියත් හරියන පුරුදු වෙන්න. හරි පුරුදු මේ පේනවනේ. කප් දැන ඉතින් මෙහෙම ගන්න එපා. හරි කැතයි. ලංකාවේ මිනිස්සු ගැන පේනවා. හරි නියමිත ස්ථාන වල දාන්න. ඉතින් යාළුවෝ අන්න අර පැත්තේ තියෙනවා මේ කඩවල. සෙල්ලම් බඩෝ බූන්දි එක දේවල් තියෙනවා. ඉතින් යාළුවෝ මෙන්න මෙතන තියෙනවා තෝරන. ඕන් තියෙනවා තෝරන. අපි ඉස්සරහින් බලමු තෝරන. නිර්වාණයට යන්න නම් අපි මොනවද කරන්න ඕනේ? කුසල් කරන්න ඕනේ. ඒ කුසල් කරන්න මඟ තියන්නේ ආමිස පූජාව. ඒ පින් ලැබුණාම ඒ පින වග තියනවා කුසල කරන්න. මේ තොරණ යාළුවෝ සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ පුවක් ගස් වලින්. හදන දවසට වීඩියෝ එකක් ගෙන බැරි වුණා. ඉතින් ඒක ඉතින් අවුල. අංගරි ස්ටේජ් එක තමයි මේ අර ගීත කියන්නේ.
මේ නාන් රොටි රුපියල් 500ක ආදාන මුදලක් ලබා නාන් රොටි තියෙනවා යාළුවෝ. වසන්තයක අරුණලු මැද පාරුතනා මල් පිහිදි අනන්ත සම්බුදු සරණින් වෙයිදිවි මග සුතවාදී ඒ වගේම භෝගහවල සිට පැමිණි කරුණාරත්නයි පිමුණර මැති සඳ මෙතනට ආවා තිරුණවුසේ හසින් එතුමා මුදලක් පිනකට දීවා වරුණා කර දෙන ලස්සන ආසිරි කවි පද මේවා කරුණාරත්න මහත්මයාට බුදු සරණයි සැරදේවා රුවන් කරනු වී වැඩ ඇති වැවෙන් නමන සිසිලස විඳ තුන්දන්ත ධාතු බලෙන් ඔබ සැරදේවා මැති සඳ රුවන් කරනු වී වැඩ ඇති වැවෙන් නමන සිසිලස විඳ තුන්දන්ත ධාතු බලෙන් ඔබ සැරදේවා මැති සඳ යාළුවේ බයික් වලට කැමති සෙට් එක ඔන්න දෙනවා. රජ භාණ්ඩ ටික. යාළුවේ පුතු විදියට. අපි තව ඉස්සරහට මොනවද දෙන්නේ කියලා බලන්න. අම්මට සිත් කැරගෙන කූඩුවක් තියෙනවා යාළුවේ. ඒක රද්දා. කැරගෙන කූඩුවක් ලස්සනයි. ඔව් වෙසකුලගේ මේ කූඩුවම ඇති. මොකද මේ විදිය අපි මේ තියෙන යාළුවේ පන්සල් වාර. ඉතින් පන්සල් වාරෙත් උඩහා අපි බලමු මොනවද තියෙන්නේ කියලා. යාළුවේ තව කූඩුවක්. ඒක රතු නෑ පාට පාට. ඒක ලස්සන. මේ කැරගෙන කුඩු කියලා. ඒ අර මේ මොකද? අඩි මැජික් සංදර්ශනයේද? ඒ කියන්නේ උඩ මැජික් සංදර්ශනයක් තියෙනවා. අඩේ කීයද දැන ටිකට් එක? අපි කැරගෙන පහන් කුඩු දෙක. අන්නර උඩ තමයි දෙක තියෙන්නේ. මැජික් සංදර්ශනයේට නම් මෙන්න මෙතන. නෙමෙයි. අපි යාළුවේ දැන් නම් වීඩියෝ කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මම හිතන්නේ මැජික් සංදර්ශන වීඩියෝ කරන් දෙන්න. බලමුනේ පන්සලට ආව යාළුවෝ අපි. මේ යාළුවෝ මැජික් තියෙන තැනට ආවා. ටිකට් එක ඇවිල්ලා 300යිලු. ඔක්කොම බැලුවා මැජික් සංදර්ශනේ බලන්න උන්නේ. මේ අපි යන වෙලාවේ ඒක මේ අලුත් කට්ටිය ගන්න යන්නේ මේ වැඩේ කරලා ඉවරයි. ඊට පස්සේ තා පැයක් ඉන්න ඕනේ කෝ. ඉතින් එච්චර ඉන්න බෑ. ඒක නිසා යාළුවෝ අපි යන්න කියලා හැදුවේ. අත්කාගේ තොරම් වල යන මේ නාසකතලේ සුරකින්න ශ්‍රී විසුදු දේවනේ ඇන්ඩුවේ මොන්දිගේ යාළුවේ බූන්දි ගත්තා. හරි යාළුවෝ ඉතින් ඔන්න ආපස්සට ගියයි කියලා ඇති වැඩකුත් නැහැ. බලපු දේවල් ටික තමයි ඔයාලට බලන්න තියෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හැදුවේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. මගේ යාළුවෝ ඉරිවෙතේ මල්ලිනු අතේ මගේ මතකේ මතක වෙලයි මල්ලා රැගෙන ගියේ ඔයාට
සරණයි සම්මා සම්බුදු සරණයි